පරිසර උෂ්ණත්වය මිනුම් කිරීම සඳහා පරිසර උෂ්ණත්වය මිනුම් කිරීම සඳහා උෂ්ණත්ව මානය නම් වූ උපකරණය භාවිත කරන අතර පාඨාංක ලබා ගැනීම සඳහා සෙල්සියස් හා ෆැරන්හයිට් ලෙස මිනුම් මේකක දෙකක් සෙල්සියස් හා ෆැරන්හයිට් ලෙස මිනුම් මේකක දෙකක් සෙල්සියස් හා ෆැරන්හයිට් ලෙස මිනුම් මේකක දෙකක් භාවිත කරයි. සෙල්සියස් හා ෆැරන්හයිට් ලෙස මිනුම් මේකක දෙකක් භාවිත කරයි. හොඳයි. දැන් චුට්ටක් ආයෙ අහගෙන ඉන්න වෙනවා. දැන් අපි දන්නවා පෘථිවියේ තියෙනවා පදාර්ථ පවතින අවස්ථා තුනක්. නේද? පදාර්ථයක් තියෙන්න පුළුවන් අවස්ථා තුනයි මොනවද? සමහර ඒවා ඝන, සමහර ඒවා ද්‍රව, සමහර ඒවා වායු. හැබැයි මේ පෘථිවිය මත තියෙනවා බොහොම අපූර්ව විස්මිත වස්තුවක් නැත්නම් ද්‍රව්‍යයක්. මේ කියන පදාර්ථ පවතින අවස්ථා තුනින්ම තියෙනවා. නේද? මොකද්ද මේ පදාර්ථය? ජලය. අපි දන්නවා ජලය ඝන ස්වභාවයෙන්ුත් තියෙනවා. ජලය ද්‍රව ස්වභාවයෙන්ුත් තියෙනවා. වායු ස්වභාවයෙන්ුත් තියෙනවා. ඒක බලන්නකෝ මේ පෘථිවියේ තියෙන මේ ජලය කියන පදාර්ථය ඔය ස්වરૂප තුනටම පරිවර්තනීය වෙන්නේ මේ පරිසර උෂ්ණත්වය නිසානේ. එහෙම නේද? මේ ද්‍රව මට්ටමේ තියෙන ජලයේ ඝන තත්ත්වෙදී හැරෙන්නේ. ඒ කියන්නේ අයිස් බවට පෙරලෙන්නේ. ඒ වගේම මේ ද්‍රව මට්ටමේ තියෙන ජලයේ වායු බවට පෙරලා වායු වලට එකතු වෙන්නේ පරිසර උෂ්ණත්වය නිසා. එතකොට ආගන්න මේ පරිසර උෂ්ණත්වය මේ කියන කාර්යයන්ට කොයි ප්‍රමාණ වලින් බලපානවද කියන එක අපිට දේශගුණ විද්‍යාවේ මූලධර්ම ඉගෙන ගන්නකොට වැදගත් වෙනවා. එතකොට පුතේ අපි දන්නවා මේ ද්‍රව මට්ටමේ තියෙන එහෙම නැත්නම් ද්‍රව ස්වභාවයෙන් තියෙන ජලය අයිස් බවට පෙරලෙන්න යම් කිසි අවම උෂ්ණත්වයක් තියෙනවා. අවශ්‍යයි. ඒ අවම උෂ්ණත්වය අපි හඳුන්වනවා නාමිකව හිමාංකය කියලා. ද්‍රව ජලය ටික ඝන තත්ත්වයට පෙරලෙන්න යන අවම උෂ්ණත්වයට අපි කියන්නේ හිමාංකය. හරිද? ඒ වගේම තමයි ද්‍රව මට්ටමේ තියෙන ජලය ටික වායු බවට පරිවර්තනය වෙනවා. වායු වලට එකතු වෙන්න අවශ්‍ය කරන අවම උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය. හරි? හිමාංකය සහ තාපාංකය කියන සංකල්ප දෙක අපිට දේශගුණ විද්‍යාව වැදගත් වෙනවා. එයි අපිට මේ දේවල් එක තමයි ඉස්සරහට ඔය ආර්ද්‍රතාවය, වර්ෂණය, සුළඟ ඔය වගේ කතන්දර ටික ඔක්කොම කතා කරන්නේ. ඒ නිසා පරිසර උෂ්ණත්වය මත ජලය ඝන තත්ත්වයට හෝ ද්‍රව වායු තත්ත්වයට පත් වෙනවා. එතකොට අපිට දැනගන්න වෙනවා දැන් හිමාංකය තාපාංකය කියන සංකල්ප දෙකේ වෙනස අපිට පැහැදිලි වුණා. දැන් අපි බලන්න ඕනි අර අපිට තිබුණානේ මේ උෂ්ණත්වමානී පරිහරණය කළා පාඨාංක ලියාගන්න මිනුම් එකක දෙකක්. සෙල්සියස් වලින් ඕනනම් පුළුවන්, ෆැරන්හයිට් වලින් ඕනනම් එහෙම පුළුවන්. එතකොට අපි බලාගන්න ඕනි තාපාංකය සහ හිමාංකය කියන වටිනාකම් මේ අගයන් දෙක අර කියන පාඨාංක වලින් කොහොමද මේ අර කියපු මිනුම් එකක වලින් කොහොමද පාඨාංක වෙනස් වෙන්නේ කියලා. නේද? දැන් ඔයා දන්නවා සෙල්සියස් වලින් නම් මම ආයි කියන්න දෙයක් නැහැ. සෙල්සියස් වලින් නම් ජලයේ මිදෙන උෂ්ණත්වය ඔයා දන්නවා සෙල්සියස් අංශක 0යි කියලා. ඒ වගේම ඔයා දන්නවා වායු බවට පරිවර්තනය වෙන ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය සෙල්සියස් වලින් නම් 100යි කියලා. නේද? සෙල්සියස් වලින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ෆැරන්හයිට් වලින් අපි දැනගන්න ඕනේ. බැරි වෙලාවත් බහුවර්ණ ප්‍රශ්නයකටවත් ඇහුවොත් නේද? ඒ නිසා අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ෆැරන්හයිට් කියන මිනුම් මේකකයෙන් මේ තාපාංකය සහ හිමාංකය කියන වටිනාකම් දෙක කියන්නේ මෙහෙමයි. එතෙන්දී හිමාංකය වෙනවලු ෆැරන්හයිට් අංශක 32ක්. මේ කියන්නේ ෆැරන්හයිට් වලින් ජලයේ මිදෙන උෂ්ණත්වය 32යි. ඊළඟට ජලයේ වාෂ්ප වෙන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 212ක් කියලා තමයි කියන්නේ. එහෙනම් අපි නුනේ දත්ත 4 මේ මිනුම් මේකක දෙකෙන් මේ විදිහට වෙනස් වෙනවා කියන එක ලියන්න වෙනවා අර සංකල්ප දෙකත් පැහැදිලි කරලා. එහෙනම් ඔය ලියලා නතර කරපු ඡේදය දැනීම ආයෙ ලියන්න ගන්න මෙන්න. පරිසර උෂ්ණත්වය මත නැත්නම් පරිසර උෂ්ණත්වය අනුව
පරිසර උෂ්ණත්වයේ අනුව පෘථිවියේ ඇති ජලය පෘථිවියේ ඇති ජලය ඝන ස්වභාවයට හෝ වායුමය ස්වභාවයට ඝන ස්වභාවයට හෝ වායුමය ස්වභාවයට පත් වේ. ඝන ස්වභාවයට හෝ වායුමය ස්වභාවයට පත් වේ. ද්‍රව ස්වභාවයෙන් පවතින ජලය ද්‍රව ස්වභාවයෙන් පවතින ජලය ද්‍රව ස්වභාවයෙන් පවතින ජලය ඝන තත්වයට පත්වීමට අවශ්‍ය ඝන තත්වයට පත්වීමට අවශ්‍ය අවම උෂ්ණත්වය අවම උෂ්ණත්වය අවම උෂ්ණත්වය මොන වෙන කලයකින් ලියන්න පුළුවන් ඔයාලට හිමාංකය ලෙසත් ද්‍රව තත්වයේ ජලය ද්‍රව තත්වයේ ජලය ද්‍රව තත්වයේ ජලය වායුමය තත්වයට පත්වීමට අවශ්‍ය වායුමය තත්වයට පත්වීමට අවශ්‍ය වායුමය තත්වයට පත්වීමට අවශ්‍ය අවම උෂ්ණත්වය මොන කලයක මාරු කරලා ලියන්න පුළුවන් තාපාංකය ලෙසත් හැඳින්වේ තාපාංකය ලෙසත් හැඳින්වේ තාපාංකය ලෙසත් හැඳින්වේ සෙල්සියස් හා ෆැරන්හයිට් යන මිනුම් ඒකක දෙකෙන් නැත්නම් මිනුම් ඒකක දෙකට අනුව සෙල්සියස් හා ෆැරන්හයිට් යන මිනුම් ඒකක දෙකට අනුව මිනුම් ඒකක දෙකට අනුව හිමාංක සහ තාපාංක වටිනාකම් හිමාංක සහ තාපාංක වටිනාකම් පහත සඳහන් පරිදි වේ. පහත සඳහන් පරිදි වේ. හරි. මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්න. In progress.
හරිද? හරිද? හරි. එහෙනම් මේ දැන් ඔයා පොඩ්ඩක් ඔය සංඛ්‍යා වටිනාකම ටික මතක තියාගන්න වෙයි ඈ. සෙල්සියස් නම් මතකයිනේ. ෆැරන්හයිට් වලින් ඔය අගයන් ටික පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. බැරි වෙලාවත් අපෙන් බහුවර්ණ ප්‍රශ්නයක් එමෙ ඇහුවොත් MCQ පේපර් එකේ උත්තරයක් ලියා ගන්න පුළුවන් මට්ටමේ මතකයක් තියෙන්න වෙනවා. මේ වායුගෝලීය උෂ්ණත්වය ගැන දේශගුණය තීරණය කරන ප්‍රධානම සාධකය. ඇයි දේශගුණය තීරණය කරන සාධක සමූහයක් අපි ඉදිරිපත් කළා මූලිකාංග වශයෙන් උෂ්ණත්වයේ වර්ෂාපතනය, පීඩනය, ආර්ද්‍රතාවය, සුළඟ වගේ දේවල්. ඒ සියල්ලම තීරණය වෙන්නේ මේ උෂ්ණත්වය කියන සාධකයේ මත. ඒකයි මම කිව්වේ මේ උෂ්ණත්වය කියන්නේ ප්‍රධානම සාධකයක් දේශගුණය තීරණය කරන සාධක සමූහය ඇතුලේ තියෙන. එතකොට අපිට දැන් මෙතනින් එහාට සිද්ධ වෙනවා මේ වායුගෝලීය උෂ්ණත්වය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ මේ වායුගෝලීය උෂ්ණත්වය ගැන කතා කරන්නේ. මේ අවස්ථා දෙක තමයි එකක් අපි දන්නවා පෘථිවියේ ඕනෑම ස්ථානයක ඉඳලා ඉහළට යනකොට සිරස් ඉහළට යනකොට වායුගෝලය තුල උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම අපි අධ්‍යයනය කරලා තියෙනවා අර පළවෙනි පාඩමේ භෞම පද්ධතිය කියන කොටසේ. වායුගෝලය ගැන කතා කරන තැනදී අපි කතා කරලා තියෙනවා පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝගෝලය, තාපගෝලය කියන ස්තරවලදී වායුගෝලීය උෂ්ණත්වයේ හැසිරීම මොන වගේද කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අපි ඉන්නේ උෂ්ණත්ව වෙනස් වීම ඒ උෂ්ණත්වයේ හැසිරීම අපි කියන්නේ වායුගෝලීය උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය කියලා. වායුගෝලීය උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ සමකයේ ඉඳලා හොඳට හිතා ගන්න මේ කතාව මම ඔන්නම් සරල ප්‍රකාරයක් ඇදලා පෙන්නන්නම්. අපි දන්නවා පෘථිවිය මත සමකයේ ඉඳලා ද්‍රව දිශට යනකොට මෙන්න ආදර්ශ ගෝලය මෙන්න සමකය මේ ඉඳලා ද්‍රවයේ පැත්තට. ඒ කියන්නේ උතුරු ද්‍රවය වෙන්නත් පුළුවන්, දකුණු ද්‍රවය වෙන්නත් පුළුවන්. මේ විදිහට ද්‍රවයේ දෙසට යනකොට උෂ්ණත්වයේ මොන හරි වෙනසක් වෙනවා නම් ඉන්නේ වෙනස් වීම අපි අධ්‍යයනය කරනකොට අපි ඒකට කියන්නේ උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය කියලා. එහෙනම් මේ වායුගෝලීය උෂ්ණත්වය අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ප්‍රධාන අවස්ථා තියෙනවා දෙකක්. මොකද අවස්ථා දෙක වායුගෝලීය උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය සහ වායුගෝලීය උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය කියන අවස්ථා දෙක. පැහැදිලිද? අපි ඔන්න තෙන්ට යන්න හදන්නේ දැන්. අලුත් ඡේදකින් වැඩි පටන් ගමු. එහෙම ලියන්න. ලෝකයේ දේශගුණය තීරණය කරන. එහෙම නැත්නම් දේශගුණය තීරණය කරන. මූලිකාංග අතර දේශගුණය තීරණය කරන මූලිකාංග අතර පරිසර උෂ්ණත්වය තීරණාත්මක වැදගත් සාධකයක් වන්නේ අනිකුත් දේශගුණයේ මූලිකාංග සියල්ලම පරිසර උෂ්ණත්වය මත රඳා පවත්නා නිසයි. කෙසේ වෙතත් දේශගුණය තීරණය කරන සාධකයක් ලෙස පරිසර උෂ්ණත්වය පිළිබඳව සලකා බැලීමේදී උෂ්ණත්ව ව්‍යාප්තිය ප්‍රධාන අවස්ථා දෙකකට යටත්ව අධ්‍යයනය කළ හැකිය. උෂ්ණත්ව ව්‍යාප්තිය ප්‍රධාන අවස්ථා දෙකකට යටත්ව අධ්‍යයනය කළ හැකිය. එනම්
අංක 1 උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. 2 උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය. උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය. වශයෙනි උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය වශයෙනි. හරි දැන් අපි උතෙන්දී උතනින් එහාට යන්න හදන්නේ ඔන්නේ උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය මොන වගේද උෂ්ණත්වයේ තිරස් ව්‍යාප්තිය මොන වගේද කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්න. එහෙනම් අපි මාතෘකාවට ගමු උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය. හොඳයි. දැන් පුතේ ඔතනදී උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය කියලා කියන්නේ මම පැහැදිලි කළා කලින් පොළොව තලයේ මත ඕනෙම ස්ථානයක. ඒක සමකයේ වෙන්නත් පුළුවන්, මධ්‍ය අක්ෂාංශික කලාපයක වෙන්නත් පුළුවන්, ඊළඟට උපනිවර්තන කලාපය තුල කොහේ හරි තැනක වෙන්නත් පුළුවන්, ද්‍රවයේ මත වෙන්නත් පුළුවන්. ඕනිම තැනක. පොළොව තලයේ මත කොහේ හරි ඉඳලා ඉහළට යනකොට, සිරස්ව ඉහළට යනකොට උෂ්ණත්වයේ කිසියම් වූ වෙනස්කමක් සිද්ධ වෙනවා නම් උෂ්ණත්වයේ වෙනස්කමක් වෙනවා නම් අන්නේ වෙනස් වීම තමයි අපි හඳුන්වන්නේ උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය කියලා. පැහැදිලිද කියපු දේ? පොළොව තලයේ මත පිට ඕනෑම ස්ථානයක සිට සිරස්ව ඉහළට යනකොට උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම තමයි උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය කියන්නේ. අපි මේ ගැන හොඳින්ම අධ්‍යයනය කරලා ඉන්න කණ්ඩායමක් මේ වෙනකොට. නේද? අර භෞම පද්ධතිය වායු ගෝලය ගැන කතා කරන වෙලාවේ අපි මේ ගැන හොඳට කතා කළා. අපි දන්නවා වායු ගෝලයේ කොටස් 4කට බෙදලා තියෙනවා. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මෙසෝ ගෝලය, තාප ගෝලය කියලා අවස්ථා 4කට බෙදලා තියෙනවානේ. මේ තැන්වල කොහොමද උෂ්ණත්වයේ හැසිරීම කියලා අපි ඉගෙනගෙන තියෙනවා. සමහර වෙලාවට ප්‍රස්තාරගත කරලාත් ඇති. නේද? උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය තුල අපිට පේන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒකාකාර උෂ්ණත්ව හැසිරීමක්. ඒ කියන්නේ ඉහළට යන්න යන්න දිගටම උෂ්ණත්වයේ අඩුවීමක් හෝ උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට එකවර කියන්න බෑ. එකහෙලා කියන්න බෑ. ඇයි? අපි දැක්කා පරිවර්තී ගෝලය තුල සමග උෂ්ණත්වය අඩු වෙනවා. ඊළඟ අපරිවර්තී ගෝලය තුල ආපහු සමග උෂ්ණත්වය වැඩි වෙනවා. ආයි මෙසෝ ගෝලය තුල සමග උෂ්ණත්වය අඩු වෙනවා. ආපහු තාප ගෝලය තුල දිගින් දිගටම උෂ්ණත්වය වැඩි වෙනවා. ඔය විදිහට බැලුවාම අපි දැක්කේ උෂ්ණත්වයේ සිරස් ව්‍යාප්තිය තුල සිග්සැග් පැටර්න් එකක්. නේද? අඩු වෙනවා, ආයි වැඩි වෙනවා, ආයි මෙසෝ ගෝලය තුල අඩු වෙනවා, ආයි වැඩි වෙනවා. කොහොමද කිව්වේ? ඒ නිසා සිරස් ව්‍යාප්තිය තුල ඒකාකාර උෂ්ණත්ව හැසිරීමක් දැක බලා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට පරිවර්තී ගෝලය තුල අර කියපු විදිහට උෂ්ණ සමග උෂ්ණත්වය අඩු වෙන්නේ මාර කලින් පැහැදිලි කළා. කෙටි තරංගෙ ඉන්නේ වේගයෙන් පොළොවට එනවා. ඇවිල්ලා පොළොව රත් වෙනවා. පොළොව රත් වෙලා පිට වෙන භූ විකිරණයේ සතු තාපයෙන් තමයි වායු අංශු රත් වෙන්නේ. එතකොට පොළොවට ළඟම වායු අංශු හොඳට රත් වෙනවා. ඈත ඒවා රත් කරන්න හැකියාව අඩු වෙනවා. ඒ නිසා පොළොවෙන් ඈතට යන්න යන්න උෂ්ණ සමග උෂ්ණත්වය අඩු වෙනවා. ඒක අපි දකිනවා මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 1000ක් යනකොට උෂ්ණත්වයේ සෙල්සියස් වලින් 6.4 ගාණ අඩු වෙනවා. ඔය සිද්ධිය බලන්න පුළුවන්කම තියෙන පරිවර්තී ගෝලය. හැබැයි අපරිවර්තී ගෝලයට යනකොට ඔයා දන්නවා එතන තියෙනවා ඕසෝන් කියලා ස්තරයක්. නේද? ඔක්සිජන් අණු 3ක් එකතු වෙලා නිර්මාණය වෙච්ච දුලබ නිල් පාටක් ගත්ත වායු පටලයක් තමයි ඕසෝන් කියලා කියන්නේ. එයා මොකද කරන්නේ? පෘථිවිය කරා එනවනේ අපිට හානිකර ජීවීන්ට හානිකර මේ පාරජම්බුල කිරණ වර්ග කීපයක්. අන්නේ කිරණ ටික පහළට එන්න නොදී මෙයා රඳවා ගන්නවා. ඒ රඳවා ගන්න නිසා අපරිවර්තී ගෝලීය කලාපය තුල අර ඕසෝන් ස්තරය මගින් අර කිරණ ටික රඳවා ගන්නකොට ඒ මගින් දින තාපයත් ඒ ටිකේ රැඳෙනවා. ඒ රැඳෙනකොට අපි දන්නවා අර පරිවර්තී ගෝලීය තුල උස සමග උෂ්ණත්වය අඩු වීමේ සිද්ධිය තවදුරටත් බලන්න බෑ. ඇයි? අර ගේන කිරණ ටිකෙන් හදවා ගන්න තාපයේ තියෙන නිසා අපරිවර්තී ගෝලය තුල ඔන්න උස වැඩි වෙන උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. හරි. ඊට පස්සේ ආපහු හම්බෙන්නේ මෙසෝ ගෝලය. මෙසෝ ගෝලය තුල අර අපරිවර්තී ගෝලය තුල සිද්ධ වෙච්ච දේම ආපහු දැක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උස වැඩි වෙන උෂ්ණත්වය අඩු වෙනවා. ඊළඟට ආපහු තාප ගෝලයෙන් හම්බ වෙනවා. තාප ගෝලයේදී ආපහු හැරෙන උෂ්ණත්වය දිගින් දිගටම උෂ්ණත්වය වැඩි වෙනවා. ඔන්න ඒ විදිහේ හැසිරීමක් තමයි සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ අපිට දකින්න බලන්න ලැබෙන්නේ.
එහෙනම් අපි ඔය ගැන සඳහනක් කරන්න වෙනවා. අපි එන ලියමු මේවා. උෂ්ණත්ව ව්‍යාප්තිය කියලා. හරි. ලියන්න එහෙනම් පෘථිවි තලයේ මත ඕනෑම ස්ථානයක සිට පෘථිවි තලයේ මත ඕනෑම ස්ථානයක සිට පෘථිවි තලයේ මත ඕනෑම ස්ථානයක සිට සිරස්ව ඉහළට යත්ම සිරස්ව ඉහළට යත්ම සිරස්ව ඉහළට යත්ම උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය නමින් සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය නමින් හැඳින්වේ. සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය නමින් හැඳින්වේ. මෙම සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ මෙම සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ මෙම සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ ඒකාකාරී වූ උෂ්ණත්ව හැසිරීමක් ඒකාකාරී වූ උෂ්ණත්ව හැසිරීමක් ඒකාකාරී වූ උෂ්ණත්ව හැසිරීමක් කිසිදු අවස්ථාවක දක්නට ලැබෙන්නේ නැත. ඒකාකාරී උෂ්ණත්ව හැසිරීමක් කිසිදු අවස්ථාවක දක්නට ලැබෙන්නේ නැත. උදාහරණ පරිවර්තී ගෝලය තුල උෂ්ණත්ව හැසිරීම. එහෙම ලියලා අපි යාගේ හැසිරීම පහලින් ලියමු. පරිවර්තී ගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. පරිවර්තී ගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. පහලින් ලියන්න මෙහෙම. මෙම වායු කලාපය තුල උන්නතාංශය වැඩි වන විට මෙම වායු කලාපය තුල උන්නතාංශය වැඩි වන විට උෂ්ණත්වය පහත වැටීම සිදුවේ. උස සමග උෂ්ණත්වය අඩු වී යාම සිදුවේ කියලානේ කිව්වේ. ඊට පස්සේ අපි කියමු එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. කියන්න මෙහෙම ඔතෙන්ටම ලියන්න. මුහුදු මට්ටමේ සිට ඉහළට යත්ම භූතලයෙන් නිකුත් කරන භූවිකිරණයේ බලපෑම අඩු වී යන නිසා ඉහත කී ආකාරයට උස සමග උෂ්ණත්වය අඩු වී යාම සිදුවේ. ඉහත කී ආකාරයට උස සමග උෂ්ණත්වය අඩු වී යාම සිදුවේ. ඉහත කී ආකාරයට උස සමග උෂ්ණත්වය අඩු වී යාම සිදුවේ. සාමාන්‍ය ගණනය කිරීම වන්නේ උස වැඩිවන සෑම මීටර් 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4 බැගින් / 6.4 බැගින් 6.4 ×
උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6.4 බැගින් අඩු වී යාමයි. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6.4 බැගින් අඩු වී යාමයි. දැන් මේ සිද්ධිය නිසා දැන් පොළොව තලයේ මතු පිට සාමාන්‍ය උෂ්ණත්වය අපි දන්නවා කලින් අපි කතා කරලා තියෙනවා. අර බවුම් පද්ධතිය කොටසේ අනිවාර්යෙන් කතා කරන්න ඕනි. එතෙන්දි කියලා තියෙනවා සාමාන්‍ය උෂ්ණත්වයේ පොළොව තලයේ මතු පිට සෙල්සියස් අංශක ධන 15යි. ධන 15 ඉඳලා මේ විදිහට උස සමග මීටර් 1000කට සෙල්සියස් අංශක 6.4 ගාන උෂ්ණත්වය අඩු වෙලා ගිහිල්ලා පරිවර්තී ගෝලයේ ඉවර වෙනකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක -52ක් දක්වා අඩු වෙනවා කියලාත් අපි දන්නවා. ඒ නිසා අපිට මේ ප්‍රතිඵලයත් ඔතෙන්ට ලියන්න පුළුවන්. අපි එහෙම ලියමු දෙන්න. මේ නිසා පරිවර්තී ගෝලය ආරම්භ වන විට පරිවර්තී ගෝලය ආරම්භ වන විට සෙල්සියස් අංශක ධන 15ක් උෂ්ණත්වය සෙල්සියස් අංශක ධන 15ක් උෂ්ණත්වය සෙල්සියස් අංශක ධන 15ක් උෂ්ණත්වය පරිවර්තී ගෝලයේ අවසාන සීමාව දක්වා යන විට පරිවර්තී ගෝලයේ අවසාන සීමාව දක්වා යන විට පරිවර්තී ගෝලයේ අවසාන සීමාව දක්වා යන විට සෙල්සියස් අංශක -52 දක්වා පහත වැටීම සිදුවේ. සෙල්සියස් අංශක -52 දක්වා පහත වැටීම සිදුවේ. හරි. ඊළඟ උදාහරණ අංක 2. ඔන්න අපි පරිවර්තී ගෝලය තුල උස සමග උෂ්ණත්වයට මොකද වෙන්නේ කියන කතාව පැහැදිලි කළා ප්‍රතිඵලයත් එක්ක. අපි උදාහරණ අංක 2ට අපරිවර්තී ගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. අපරිවර්තී ගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. අපරිවර්තී ගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. හරි. අපි එතෙන්දී මොකද වුණා කියලා කිව්වේ උස සමග උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. උස සමග උෂ්ණත්වය වැඩි වෙන හේතුව මොකද්ද? අපරිවර්තී ගෝලය තුළ ඕසෝන ස්තරය කියලා එකක් පිහිටලා තියෙනවා. එයා මොකද කරන්නේ? සූර්යාගේ අහිතකර පාරජම්බුල කිරණ වර්ග රඳවා ගන්නවා, නවත්ත ගන්නවා. ඒ නවත්ත ගන්නකොට මේ මගින් ගින තාපය රැඳෙන නිසා තමයි උස සමග උෂ්ණත්වය වැඩි වෙන්නේ. එතකොට බලන්නකෝ අපරිවර්තී ගෝලයේ පටන් ගන්නකොට දැන් උෂ්ණත්වය කීයද? -52 තියෙන්නේ. අර උස සමග උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට අපරිවර්තී ගෝලයේ අවසාන කෙලවරට යනකොට උෂ්ණත්වය ආයි මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 0 විතර වෙනකම් වැඩි වෙනවා. ඒ ඍණ පැත්තනේ හිටියේ. පටන් ගන්නකොට -52 හිටියේ. ඒතර අවසාන වෙනකොට ආපහු 0 දක්වා වැඩි වෙනවා. ඔන්න ඒ කතාව තමයි උදේට ලියන්නේ. අපි ලියන්න මෙහෙම. අපරිවර්තී ගෝලය තුල උස වැඩි වන විට අපරිවර්තී ගෝලය තුල උස වැඩි වන විට උෂ්ණත්වය වැඩිවීම සිදුවේ. අපරිවර්තී ගෝලය තුල උස වැඩි වන විට උෂ්ණත්වය වැඩිවීම සිදුවේ. උෂ්ණත්වය වැඩිවීම සිදුවේ. ඊට හේතුව මෙම වායු කලාපය තුල ඕසෝන් ස්තරය පිහිටා තිබීමත් ඒ මගින් අහිතකර පාරජම්බුල කිරණ පෘථිවි තලය කරා පැමිණීම වළක්වාලීමත්
පෘථිවි තලය කරා පැමිණීම වළක්වාලීමත් පෘථිවි තලය මගින් පෘථිවි තලය කරා පැමිණෙන අහිතකර පාරජම්බුල කිරණ පොළොව තලය කරා පැමිණීම වළක්වාලීමත් එම කිරණ මගින් ගෙනෙන තාපය රඳවා ගැනීමත් නිසයි. එම කිරණ මගින් ගෙනෙන තාපය රඳවා ගැනීමත් නිසයි. මේ නිසා අපරිවර්තී ගෝලය ආරම්භ වන විට සෙල්සියස් අංශක 0ක් වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක -52ක් වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක -52ක් වූ උෂ්ණත්වය එහි අවසන් සීමාව දක්වා යන විට සෙල්සියස් අංශක 0 දක්වා ඉහළ නැගීම සිදුවේ. සෙල්සියස් අංශක 0 දක්වා ඉහළ නැගීම සිදුවේ. සෙල්සියස් අංශක 0 දක්වා ඉහළ නැගීම සිදුවේ. හරි දෙකක් ඉවරයි. තුන්වෙනි එක ගන්න. මෙසෝගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. තුන්වෙනි උදාහරණය. මෙසෝගෝලය තුල උෂ්ණත්වයේ හැසිරීම. හරි අපි එහෙනම් එකත් පැහැදිලි කරමු මෙසෝගෝලය තුල ආපහු සිද්ධ වෙන්නේ අර පරිවර්තී ගෝලය තුල සිද්ධ වෙච්ච දෙයමයි උස වැඩි වෙන උෂ්ණත්වය අඩුවීම සිද්ධ වෙනවා. එතකොට අර අපරිවර්තී ගෝලය ඉවර වෙනකොට ආපහු බිඳුවටනේ වැඩි වෙලා තියෙන උෂ්ණත්වය. බිඳුවේ ඉඳන් ආයි මොකද වෙන්නේ? උෂ්ණත්වය උස වැඩි වෙන අඩු වෙන්න ගන්නවා. ඒ නිසා මේ මෙසෝගෝලයේ අවසාන සීමාව දක්වා යනකොට ඒ උෂ්ණත්වය පහළ වැටෙනවා සෙල්සියස් අංශක -90ක් -92ක් විතර වෙනකම්. එතකොට අපිට හම්බ වෙන්නේ වායුගෝලයේ සීතලම වායු ස්තරයේ විදිහට මේ තුන්වෙනි වායු ස්තරය වන මෙසෝගෝලය. ඒකට හේතුව තමයි අරතරන් -90ක් 92ක් දක්වා උෂ්ණත්වය පහළ වැටෙන කවර වායු ගෝලී කලාපයක්වත් අපිට වෙනදා හම්බුනේ නැහැ. ඒ නිසා මෙසෝගෝලය අපි සීතලම වායු ගෝලී ස්තරයේ විදිහට නම් කරලා තියෙනවා හඳුන්වලා තියෙනවා. අපි නම් මෙහෙම ලියමු. මෙසෝගෝලය තුළ උෂ්ණත්වය හැසිරීම කියලා ලියන්න ඇතිනේ. ඒක යටතේ පරිවර්තී ගෝලය තුළ මෙන්ම නැවතත් පරිවර්තී ගෝලය තුළ නැවතත් මෙසෝගෝලයේදී උස සමග උෂ්ණත්වයේ අඩුවීම සිදුවේ. මෙසෝගෝලයේදී නැවතත් උස සමග උෂ්ණත්වයේ අඩුවීම සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙසෝගෝලය ආරම්භ වන විට සෙල්සියස් අංශක 0ක් වූ උෂ්ණත්වය එහි අවසන් සීමාව දක්වා යන විට සෙල්සියස් අංශක -92ක් දක්වා පහත වැටීම සිදුවේ. සෙල්සියස් අංශක -92ක් දක්වා පහත වැටීම සිදුවේ. හරි ඊළඟට යම් පුතේ හතරවෙනි අවස්ථාව. එතකොට ඒ සිරස් ව්‍යාප්තිය ගැන කතා වලට උදාහරණ හතරම ලියලා ඉවර වෙනවා. තාපගෝලය තුළ උෂ්ණත්වය හැසිරීම.
හොඳයි. දැන් තාපගෝලය කියන්නේ අපි දන්නවා වායුගෝල ස්තරයනේ තියෙන අවසාන ඉහළින්ම පිටලා තියෙන ස්තරය. මේකෙදි වෙන්නේ උස සමග උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. උස සමග උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. ආයි වෙනස් වෙන්නේ නැහැ. දිගටම උස සමග උෂ්ණත්වය වැඩි වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසාම තමයි මේ කොටසට නම දීලා තියෙන්නේ තාපගෝලය කියලා. දෛනික උෂ්ණත්වන්තරයත් වෙනස්. ඒ කාරණා දෙකම නිසා මේ කොටසට වායුගෝල ඉහළම ස්තරයට නම දීලා තියෙනවා තාපගෝලය කියලා. අපි ඒකත් ලියන්න මෙහෙම තාපගෝලය තුල නැත්නම් තාපගෝලයේදී නැවතත් උස සමග උෂ්ණත්වය දිගින් දිගටම තාපගෝලය තුල නැවතත් උස සමග උෂ්ණත්වය දිගින් දිගටම උස සමග උෂ්ණත්වය දිගින් දිගටම වැඩි වීම සිදුවේ. දිගින් දිගටම වැඩි වීම සිදුවේ. ඒ නිසා මෙම අවසන් ස්තරය තාපගෝලය ලෙස නම් කොට තිබේ. ඒ නිසා මෙම අවසන් ස්තරය තාපගෝලය ලෙස නම් කොට තිබේ. අවසන් ස්තරය තාපගෝලය ලෙස නම් කොට තිබේ. හොඳයි. දැන් අපි එතකොට දැක්කා මේ වායුගෝලයේ සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ ඒකාකාර උෂ්ණත්ව හැසිරීමක් කිසිසේත්ම අපිට දැක බලා ගන්න පුළුවන් කමක් නැහැ. උස සමග අඩු වෙනවා ආයු